හරිම ලස්සනයි. වාගේ නම මොකක්ද? ඒරන් ජහන්. ඒරන්. කොහේ ඉඳලාද ආවේ? මම වත්තේ ඉඳන්. පුතාගේ වයස කීයද? වයස අවුරුදු 12යි. අවුරුදු 12යි. ලස්සනටම කිව්වා පුතේ. හරිම ලස්සනයි. අපි energetic 4 දිනාම ඉන්නේ. හැරිලා ඉන්නවා. සෝං එකත් හරි එනර්ජිටික් නේ නේද? ඔය එනර්ජි එක හොඳටම දුන්නා. ඒකනේ අපි 4 දිනාම ටර්න් උනේ. හැබැයි වගේ වයිස් එකේ මට තියෙනවා පුතේ පොඩි දේවල් ටිකක් හදන්න. රයිට්? 525 කිව්වට. හරිද? තව ඉම්ප්‍රූව් කරගන්න කියන්නේ. රයිට්? එතකොට සමහර variations ඒ western variations. හරි? pentatonic scale එකේ එහෙම පොඩ්ඩක් දන්නවද? ඈ? අර notes 5ක් තියෙන scale එක. ඒකයි blue scale එක. තව note එකක් පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා එන්නේ. එතකොට ඕකේ තියෙනවා සමහර තැන්වල ඒ වගේ පොඩි පොඩි ගොඩක් නෙමෙයි. right ගොඩක් දේවල් ටිකක් තියෙනවා කියලා දෙන්න. හරි ඔයාගේ singing style එකට. right? එතකොට මගේ ටීම් එකට આવොත් ඒ ටික කියලා දෙන්න පුළුවන්. දැන් පුතේ ඉස්සෙල්ලම හැරිච්ච එක්කෙනාට දැන් යන්න ඕනේ සාමාන්‍යයෙන්. මම තමයි ඉස්සෙල්ලම හැරුණේ. මේ අපි කතා කරාද? කතා කරාද? ඕ නෑ කතා කරේ නෑනේ. මේ ඒරන්ට කියන්න ඕනේ ඒරන් හරිම ලස්සනට සිං කරා. මට විශේෂයෙන් කියන්න ඕනේ මේ සින්දුව කීප දෙනෙක් කියනවා. ඔතකොට තනියම මේ ඒරන් මේ සෝං එක චූස් කරගෙන කියන එකත් ලොකු අභියෝගයක්. හැබැයි බ්‍රීදින් උත් හොඳට තියාගෙන, ජවය තියාගෙන, එනර්ජි එක තියාගෙන හොඳටම සිං කරා. ඒ නිසා තමයි මම හැරුණේ. ඒ වගේම ඒරන් ලස්සනට පර්ෆෝම් කරා. හොඳට පර්ෆෝම් කළා. ඒ වගේ එනර්ජි එක තියාගෙන සින්දු කියන්න එන්න මගේ ළඟට. පුතේ මෙහෙමයි වැඩේ. දැන් නෑ මම ඒවත් යන්න මම යනවා. ඉන්න. නෑ ඉන්න. ප්‍රෙස් වෙයි බලන්න. මට කියන්න තියෙන මෙච්චරයි ඔයා සුපිරි. හොඳේ. ඔයා සුපිරියක්. එච්චරයි. ඒ කියන්නේ මේ ඔය සින්දුව ලේසි නෑනේ පොඩි ළමයෙක්ට කියන්න. එකක් ඒක ලේසි නෑ. ඇත්තටම ලේසි නෑ. ඔයා සින්දු අහනවද ගොඩක්? ගොඩක් අහනව නේද? අහලා තනියමම පුරුදු වෙනවද? පුතා සංගීත ඉගෙන ගන්නවද? ඔව්. වෙස්ටර්න් මියුසික් ද ඊස්ටර්න් මියුසික්? පෙරදිග සකේ. ඊස්ටර්න් මියුසික්. ඉස් මියුසික් ඉගෙන ගන්න. ඩිෆරන්ට්. සෑහෙන වෙනස්. නෑ මං කියන්න ගියේ ඔයාට පුතේ තියෙනවා ටක් ගාලා ඇඟට ගන්න පුළුවන් ටැලන්ට් එකක්. ඒ කියන්නේ ඔයාගේ ඉන්බෝන් ටැලන්ට් එකක් නිසයි ඔයා ඔහොම කියන්නේ. ඒක ඉතින් ඔයාට හම්බෙච්ච තෑග්ගක් කියලා මට තේරුනේ ওই සින්දුව ඔයා කියපු විලාසෙට. හරි? අනිත් මුකුත් නෙමෙයි. ඔයාට කියලා දෙන්න කියන්නේ ඔයාව හරියට පරිස්සම් කරන්නයි ඕනේ. මං හිතන විදිහට. ඔයාගේ වොයිස් එකයි ඔයාගේ ටැලන්ට් එක ඔක්කොම හැමදේම. හරි? ඉතින් මොකද කියන්නේ? මම නම් හිතන්නේ මට කියලා දෙන්න දේවල් නෑ මෙහෙමනේ කෝච් ප්‍රදීප් දැන් මේ චූටි ළමයි. හරිද? මේ වෝකල් කෝඩ්ස් හරියට තාම හැදෙන ගමන්. ඔව්. හරිද? එතකොට අපි බලන්න ඕනේ මේගොල්ලන් කොහොමද පරිස්සමද හරි පාත් එකේ ගෙනියන්නේ කියලා. ඔව් ඇත්තට වෝකල් කෝඩ් කරන මේ මේගොල්ලෝ කියන ඔව්, විතරක් ඔව් නෙවෙයි. පුතේ වෝකල් කෝඩ්ස් මම ඔයාට ඇඳලම එතනට එක්ස්ප්ලেইন කරලා කියලා දෙන්න මොනවාද මස්ල්ස් ටික මොනවාද නෙක් එකේ මස්ල්ස් ටික මෙහෙමයි මට හැරෙන්න නැතුව බැරි වුණා. පුතේ ඔයා තීරණය කරලා ඔයා තීරණය කරන්න ඔයාට යන්න ඕනේ මොන කෝච් ළඟටද කියලා. ඉහාන් පුතා හොඳට හිතලා බලන්න. මම කෝච් හර්ෂණ මම මිස් කළේ නෑ. යේ. තෑග්ගක් දෙන්න. මෙන්න. ඕකෙනුත් වැඩක් ගමු අපි ඈ. නේ මම. මගේ ටීම් එකේ මේ පර්ෆෝමන්ස් එකට ඔයත් කැමති නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ පර්ෆෝමන්ස් දිගටම බලන්න කැමති නම් අමතක නොකර The Voice Kids Sri Lanka YouTube channel එක subscribe කරන්න.